දැන් පෞගිය කාලේ අපි දැක්කා ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණවලදී කිව්වා මාළු ඉන්න තැන අල්ලන්න ඇප් එකක් දෙනවා කියලා. දැන් මම යෝජනා කරනවා මාළු ඉන්න තැන ඇප් අල්ලන්න පස්සේ දෙන්න. දැන් පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් තියෙන ෂෙඩ් ටික හොයාගන්න ඇප් එකක් දෙන්න. දැන් ඕන වෙලා තියෙනවා මිනිස්සුන්ට මේ ලංකාවේ ඇතුලේ පෙට්‍රල් තියෙන ෂෙඩ් ටික හොයාගන්න. ඒ හොයාගෙන යන්න පුළුවන් නම් ඒ ඇප් එක අපිට ඉක්මනට හදලා දෙන්න. අපිට ඒක වටිනවා. ඕනෑම පොඩි ළමෙක් දන්නවා මැද පෙරදිග යම් කිසි ආකාරයේ අර්බුදයක් ඇති වුණොත් අනිවාර්යෙන්ම තෙල් අර්බුදයක් ඇති වෙනවා. ඇයි ඒක තමුන්නාන්සලාට කළමනාකරණය කරගන්න බැරි වුණේ? නෙතන්යාහුලා ට්‍රම්ප්ලා කිව්වා දින 4කින් මේ යුද්ධය ඉවර කරනවායි කියලා. ඒ හින්දා තමුන්නාන්සලා ට්‍රම්ප්ුයි නෙතන්යාහු කියන එක විශ්වාස කළා. ඒ විශ්වාස කරපු හින්දා තමයි තමුන්නාන්සලා කලින් මේ යුද්ධය ඇති වෙන ප්‍රතිඵලත් එක්ක මේ යුද්ධය හරහා ඇති වෙන අර්බුදයට විසඳුම් හොයන්න ඕනේ කියන එක ඔළුවට ගත්තේ නැත්තේ. දැන් ජනාධිපතිතුමා තෙල් හොයන්න පටන් අරන් තියෙනවා. දැන් දෙනවා QR කෝඩ් දෙන්න පටන් අරන් තියෙනවා. දැන් work from home කියලා කියනවා. දැන් බදාදාට නිවාඩු දෙනවා. දැන් ඔක්කොම ටික කරන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා. අර්බුදය ඇති වුණාට පස්සේ තමුන්නාන්සලා හැමතිස්සෙම අපි මධ්‍යස්ථයි කිය යුද්ධයට ආවඩන තත්ත්වයක් තිබුණා. මේ ලෝක බලවතුන් ඉදිරියේ තමුන්නාන්සලාට කියා ගන්න බැරි වුණා මේ යුද්ධය එපා කියලා. අපේ විජිත හේරත් ඇමතිතුමාගෙන් අපි අහනකොට විජිත හේරත් මැතිතුමා කිව්වේ හෝමුස් එකේ ප්‍රශ්නයක් නැහැ. හෝමුස් එක වැව්වයි කියලා අපිට තෙල් නැති වෙන්නේ නැහැ. අපිට තෙල් ඕන තරම් තියෙනවායි කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? අගෝස්තු මාසෙ යනකම් තෙල් තියෙනවායි කියලා කිව්වා. දැන් අපිට විජිත හේරත් ඇමතිතුමාගෙන් අහන්න වෙනවා හෝමුස් එක දැන් සිංගප්පූරු වලට ගෙනියලාද කියලා. මොකද එතුමා කිව්වේ සිංගප්පූරු වලින් තෙල් එන්නේ ඒ හින්දා හෝමුස් වැව්වයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් දැන් අපිට අහන්න වෙනවා දැන් හෝමුස් එක සිංගප්පූරු වලට අරන් ගිහලා. එහෙම නැත්නම් සිංගප්පූරුව හෝමුස් වලට අරන් ඇවිල්ලාද? අපි දන්නවා දැන් පොඩි ඉඟියක් ඇවිල්ලා තියෙනවා. විදුලි කැපිල්ලක් තියෙනවා ඉස්සරහට. එදා අපේ ඇමතිතුමාගේ කතාවෙන් පොඩි ඉඟියක් ආවා. ඊළඟට මහජනතා උපයෝගිතා කොමිසමත් කියලා තියෙනවා. ඉදිරියේදී ජූලි අගෝස්තු වෙනකොට බොහෝ දුරට විදුලි කප්පාදුවක් එන්න පුළුවන් කියලා. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපිට පේනවා ඉඳගෙන දැන් මේ විදුලි කැපිල්ල එන්නේ කොහමද? ඇයි විදුලි කැපිල්ල එන්න සිද්ධ වෙන්නේ? දැන් අපිට පේනවා ඒක එන්න තියෙන්නේ මේ යුද්ධයෙන් හින්දා නෙමෙයි. විදුලි කැපිල්ල එන්නේ යුද්ධයෙන් හින්දා නෙමෙයි. විදුලි කැපිල්ල එන්නේ අර ඇමතිතුමායි තමුන්නාන්සලාගේ ආණ්ඩුවයි දාපු සුද්ධයෙන් හින්දා. ගල්ලංගුරු වලට දාපු සුද්ධයෙන් හින්දා. හොඳට මතක තියාගන්න. ඒ හින්දා කියන්න එපා මේ විදුලි කැපිල්ල එනකොට ඒකත් එන්නේ යුද්ධයෙන් හින්දා කියලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පේනවා ගල්ලංගුරු සුදු කරන්න කියලා දාපු සුද්දේ. ඒක අද වෙනකොට අපිට දරා ගන්න බැරි වෙලා තිබෙනවා. ගේන නැව ෆේල් වෙලා තිබෙනවා. අද වෙනකොට ගෙනාපු ඔක්කොම නැව් ටික ෆේල් වෙලා තිබෙනවා. News Hub, peopleizing the news.